හෙලෝ මේ හිරුන් දීෂන් ද? ඔව් කවුද මේ? මම පොලිස් ස්ටේෂන් එකෙන් CI පිරියට කතා කරන්නේ. ඔව් කියන්න. අපිට පැමිණිල්ලක් ලැබිලා තියෙනවා මෙන්න මේ නම්බර් එකෙන් 070 මෙන්න මේ නම්බර් එකෙන් WhatsApp හරහා අසභ්‍ය දර්ශන බෙදා හරිනවා කියලා. නෑ සර් මං හිතන්නේ සර්ට වැරදිලා. හරියනම් මට කියන්නකෝ මේ කතන්දර පාසල කියන එකේ ගෲප් එකේ ඇඩ්මින් කවුද කියලා. මම නෙවෙයි සර් මං එහෙම එකක් දන්නේ නෑ. අපිට මේ පැමිණිල්ල දාලා තියෙන ඔය ගෲප් එකේම ඉන්න කෙනෙක්ගේ බාරකාර කෙනෙක්. හරිද? ඒක නිසා මේ ප්‍රශ්නේ විසඳන්න වෙන්නේ නීතියෙන්. මං විතර නෙවෙයි සර් තව ගොඩක් කට්ටිය ඉන්නවා ගෲප් එකේ. ඒවා අපිට අදාළ නෑ. ගෲප් එකේ ඔයා තමයි මේකේ ඇඩ්මින් හැටියට ඉන්නේ. අනේ සර් මේක මේ සේව් කරගන්න බැරි වෙයි සර්. කරගන්න බැරි වෙයි. මේවා ලේසි පැමිණිල්ල නෙවෙයි. හරිද? ඔයාගේ අසභ්‍ය දර්ශන යවලා තියෙන වයස 18ටත් වඩා අඩු කෙනෙක්ට. හරිද? ඔය ඉල්ලුව නිසා සර් මං යවුවේ අද උදේ ඉල්ලුව සර් මගේ. හරි එහෙම මේක කොහොම හරි පැමිණිල්ල දාලා තියෙන දැන් ඔයාට විරුද්ධව. ඔයා තමයි මේකේ අසභ්‍ය දර්ශන යවලා තියෙන කියලා කියලා තියෙන්නේ. ඉතින් මේවා අපිට පොලිසියට ඇවිල්ලා බලා ගන්න වෙනවා. සර් අපි මේ පොඩ සේව් කරගන්න බැරි වෙයි සර් මං හොඳ දෙයක් කරනවා සර්. මොන දෙයක් කරන්න කියන්නේ ඉතින් මේ හරි එහෙනම් මේ 18යි නේද? ඔව් සර්. හරි මේ එහෙනම් පුතා මේ පොලිසිය ඇතුළට එන්න එපා. ගේට්ටුව ළඟට වෙලා මට කෝල් එකක් ගහන්නකෝ. හරිද? මං දැම්මේ නෑ. හවස 5 වෙන්න කලින් ඉන්න ඕනේ. හරි සර් හරි. හරි. යුතුයකම් එහෙම දන්නවනේ නේ? ඔව් හරි සර්. හරි. එහෙනම් මට ගේට්ටුව ළඟට කෝල් එකක් දාන්න. හරි සර්. A few moments later. ඉතින් යාර කෝල් එක ගන්නවද? දාන්නද තියෙන්නේ? දාන්නනේ? ඔව්. ඉඳපන්. හෙලෝ. හෙලෝ. සර් හෙලෝ සර් අර WhatsApp group එකේ මේ මං ආව සර් පොලිසිය ගාව. මේ හිරුන් නේද? ඔව් සර්. හරි. මම කොහෙද ආව කිව්වේ? මං ගේට්ටුව ගාවට ආව සර් පොලිසිය ගේට්ටුව ගාන. පොලිසිය ගාවට ආවද? ඔව් සර්. හරි මේ කවුරුවත් දැක්කේ නැහැනේ මම හම්බෙන්න ආවා කියලා. නෑ සර්. හරි මේ කවුරුවත් ඇහුවට කියන්න යන්න එපා මේ මොකද්ද විස්තරය කියලා. මම දැන් පොඩි වැඩක ඉන්නේ මේ මම දැන් ඉවර කරලා ටක් ගාලා ගේට්ටුව ළඟට එන්න. හරිද? හරි සර්. හරි මේ මොනවා හරි මේ අතේ තියනම් ඒක එච්චර පේන්නේ නැති වෙන තියාගෙන ඉන්න. හරි සර්. ගෙනාව සර්. මේ කාත් එක්කද තනියමද ඉන්නේ? නෑ සර් මේ අඳුරන අයියා කෙනෙක් එක්ක ආවේ. අඳුරන අයියා හරි ප්‍රශ්නයක් නැහැ. මේ එහෙනම් දැන් මෙතන පැමිණිල්ල මට අස් කරගන්න පුළුවන්. මේ මම බැලුවේ පොලිසිය ඇතුළට ගෙන්නනවද කියලා. නෑ සර් මම සර්ට නිකන් ගියාම සර් මේ නිකන් ෂේප් කරගම සර්. මේ හරියට මෙහෙම කරන්නකෝ. දැන් ගේට්ටුව ළඟනේ ඉන්නේ. ඔව් සර්. හරි මෙහෙම මෙච්චර කරන් තියෙන්නේ මේ ඔහොම ඕක අරගෙන මේ චානුක කියලා අඳුරන දර channel එකක් කරන්නේ. අන්නේ චානුකලා ගෙදරට එන්නකෝ. Music. හොඳද? ඔව් බලුවට කරන්න එපා යකෝ. මේ සිරාඩ පොලිසියේ ඉන්නේ. යකෝ අයියා කෙනෙකුත් එක්ක ආවා මේ ගමේ පව් යකෝ. අයියෝ යකෝ මේ මෙතනින් පොඩයි නා මෙතනින් මාරු වෙනකම්. හරි යකෝ. ඔව් හරි මං හිතුවේ නෑ ඔබ පොලිසියට කියලා. නෑ යකෝ. සෝරි ඈ. හරි. හරි. අයියෝ අඩෝ සෝරි කොල්ලෝ ඈ මං හිතුවේ නෑ ඔබ පොලිසියට යන්න වෙයි කියලා. හරි කොල්ලෝ හරි මුස්සාරේ හරි. ඉතින් මේ වගේ වීඩියෝ ඔයාලට දිගටම බලාගෙන යන YouTube channel එක subscribe කරන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් ආයෙත් සෙට් වෙමු. හැමෝටම ජය වේවා.